සුබ දවසක් වේවා ඔබ සැමට. පොතපතට ආදරය කරන පොතපතින් ඈත් වුණු ඔබව සොයා යන ගමනේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලීය පුස්තකාලය මගින් පවත්වනු ලබන ලයිබ්‍රරි අවුට්පෝස්ට් වැඩසටහනේ දෙවන දවසයි සමගයි ඔබ අප මේ සම්බන්ධ වී සිටින්නේ. ඉතින් මෙම වැඩසටහන ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලීය පරිපාලන ගොඩනැගිලි පරිශ්‍රය තුළදී පැවැත්වනු ලැබෙනවා. මෙම අවස්ථාවට ඔබට සම්බන්ධ වී ඔබට අවශ්‍ය පොත් ලබා ගැනීමට, ඒ වගේම ඔබ සතුව තිබෙන පොත් නැවත බාර දීමට, ඒ වගේම පුස්තකාල සමාජිකත්ව ලබා ගැනීමට සහ පුස්තකාලය හා සම්බන්ධ ඕනම ගැටලුවක් විසඳා ගැනීමට අද ඔබට අවස්ථාව ලැබෙනවා. අවස්ථාවේදී අපත් සමග සම්බන්ධ වී සිටිනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්. අපි දැනගන්න කැමතියි ඔබතුමාගෙන් අද දවස පිළිබඳව යම්කිසි අදහසක්. අද දවස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉතාමත්ම ආදර්ශමත් දවසක් බවට පත් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය අපි කියනවා පරිශීලකයන්ගේ දොරකඩට ආපු දවසක්. පුස්තකාලයක් තුලින් තමයි පරිපූර්ණ මිනිහෙක් බිහි වෙන්නේ. ඒකට හේතුව අපේ දැනුම, කුසලතාවයන්, හැකියාවන් හැම දෙයක්ම වර්ධනය වෙන්නේ කියවීම තුලින්. කියවීම ප්‍රගුණ කරන්න නම් පුස්තකාලයකට අපි ප්‍රායෝගිකව ගමන් කරන්න ඕනේ. එසේ වුවත් නවීන ලෝකයේ අද අපිට කියවන්නට හැකියාව ලැබිලා තියෙනවා. නොයෙකුත් අතත්්‍ය පුස්තකාල සංකල්පයක් ඇවිල්ලා තියෙනවා. අතත්්‍ය පුස්තකාලය සංකල්පය තුළ අපි පරිගණක තිරයකට ගිහිල්ලා ඒ පරිගණක තිරයේ කියවන්නට ගියාම යම්කිසි ඒකාකාරී භාවයක් ඇති වෙලා යම් අවස්ථාවකදී නැවැත්වීමකට ලක් කරනවා. නමුත් අද ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලය ඉතාමත්ම ධනාත්මක පියවරක් අරගෙන තියෙනවා. පරිශීලකයන්ගේ දොරකඩට ඇවිල්ලා අලුතෙන් එකතු වුණු එකතුව පිළිබඳව දැනුවත් කරන්න. ඒ අනුව සෑම කෙනෙකුටම මම හිතන්නේ හොඳ අභිප්‍රේරණයක් ඇති වෙනවා කියවීම සඳහා. ඒ කියවීම අභිප්‍රේරණ ඇති කිරීම එක ප්‍රවණතාවයක් තමයි ලෝකයේ තුල දිනවා. අපි කියනවා මේ මොනවද මොබයිල් ලයිබ්‍රරිස් කියලා තියෙනවා. ඊට අමතරව තියෙනවා නොයෙකුත් අපි කියනවා කොෆි ලයිබ්‍රරිස් කියලා. Tamanට නොයෙකුත් ආකාරයෙන් පානයක් පානය කරන ගමන් ලෙෂර් රීඩින් කියලා කියනවා. මේ විදිහට විවිධාකාර සංකල්ප ලෝකයේ තුල බිහි වෙලා තියෙනවා. මිනිසුන්ගේ මේ කියන කියවීමේ හැකියාවන් වර්ධනය කරනවා. මම හිතනවා මේ ක්‍රියාදාමය ඉදිරියටත් මෙතන මේ ප්‍රධාන ප්‍රවේශය වගේම අපගේ පීඨවලත් මෙම ප්‍රවේශය ඇත්තටම අපි ක්‍රියාත්මක කළොත් අපගේ ආචාර්යවරුන් ඒ වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පරිපාලන කාර්ය මණ්ඩලයේ අය පුස්තකාලය පිළිබඳව තියෙන වැදගත්කම හැඟීම පිළිබඳව මීටත් වඩා වැඩි උනන්දුවකින් කටයුතු කරයි කියලා ඇත්තටම කියවීමේ හැකියාව වර්ධනය කරන්න හොඳම ප්‍රවේශයක් මේ විදියට පරිශීලකයන්ගේ දොරකොඩට නව ප්‍රවේශයන් ලබා දීම පිළිබඳව. ඉතින් මම ඉතාමත් සතුටු වෙනවා. පුස්තකාලය හැම විටම වෙනස් විදිහකට හිතන එක ගැන. වෙනස් විදිහකට හිතන මිනිස්සු විශ්වවිද්‍යාලය තුල ඉන්නවා නම් මේ විශ්වවිද්‍යාලය ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙන බව මට අනුමානයි. මෙම අවස්ථාව සඳහා සම්බන්ධ වී සිටිනවා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලීය පුස්තකාලයේ පුස්තකාලයාධිපතිතුමන්. ඉතින් අප ඔබතුමන්ගෙන් දැනගන්න කැමති අද දවසේ මේ සිදු කරන ලද වැඩ කටයුත්ත පිළිබඳව. මම හිතන්නේ අද දවස අපිට සුවිශේෂ දවසක් පුස්තකාලයක් විදියට. අපි වැඩසටහනක් පටන් ගත්තා. මේ වැඩසටහන මූලික අරමුණ වෙලා තියෙන්නේ පුස්තකාලයේ තියෙන සම්පත් අපේ අධ්‍යයන සහ අනධ්‍යයන සහ විශ්වවිද්‍යාල ප්‍රජාවට අවධානය යොමු කරවීම. ඉතින් මේකට හේතුව තමයි දැනට විශ්වවිද්‍යාලයේ අවුරුද්දකට දල වශයෙන් මිලියන 30කට අධික ප්‍රමාණයක් මේ පුස්තකාල සම්පත් මිලදී ගැනීම සඳහා යොදවනවා. නමුත් අපි අපේ දත්ත පෙන්නනවා මේක පරිශීලනයේ ඉතා අඩුයි පුස්තකාලය තුල. ඒක නිසා අපි විශේෂ
විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. මේකට අපි කියන්නේ ලයිබ්‍රරි අවුට්පෝස්ට් ප්‍රෝග්‍රෑම් කියලා. හැම ෆැකල්ටියක් ඉස්සරහටම අපේ ඩිපාර්ට්මන්ට්ස් වල අපේ තියෙන most demanded books හුඟක්ම පුස්තකාලයේ හුඟක් ඩිමාන්ඩ් වෙලා තියෙන පොත් සහ සම්පත් සේවාවන් අපි අදාළ තැනට ගිහිල්ලා අදාළ දොරකඩට ගිහිල්ලා අපි මේ විදිය වැඩසටහන ක්‍රියාත්මක කරනවා. දැන් උදාහරණයක් විදිහට අද දවස තුල පමණක් සාමාන්‍යයෙන් දවසකට නිකුත් වෙන පොත් වගේ 3 ගුණ ප්‍රමාණයක් මේ කවුන්ටර් එක තුලින් පොත් නිකුත් වෙලා තියෙනවා. මේකෙන් තේරුම තමයි පුස්තකාලය තුලට වඩා පුස්තකාලය බාහිරව පුස්තකාලය ගැන අවධානය යොමු කරගන්න තියෙන හොඳම අවකාශය තමයි මේ කියන ලයිබ්‍රරි අවුට්පෝස්ට් ප්‍රෝග්‍රෑම් එක. මම හිතන්නේ උපකුලපතිතුමා කිව්වා වගේ අද සුවිශේෂ දවසක් විවෘත වෙච්ච පුස්තකාලයට මේ තියෙන සාම්ප්‍රදායිකව සිතනට වඩා වෙනත් විදිහකට අපි හිතලා පුස්තකාලය මේ විදිහට ක්‍රියාත්මක කිරීම ගැන අනාගතේ මෙබඳු ප්‍රෝග්‍රෑම්ස් හැම මාසෙකම විශ්වවිද්‍යාලයේ විවිධ ස්ථානවල අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට විශේෂයෙන් ස්තුතිවන්ත කරන්න මගේ කාර්ය මණ්ඩලය සුවිශේෂ දායකත්වයක් දක්වනවා සහ විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මේ ලබා දෙන සහයෝගය ගැන මම විශේෂ ස්තුතිය පිරිනමනවා. මේ කරපු වැඩේ නම් ඇත්තටම ගොඩ දවසකට පස්සේ දැන් ලයිබ්‍රරියක් තියෙනවා කියලා ආයේ මිනිස් අපේ පුස්තකාලයක් තියෙනවා කියන එක විවෘත විශ්වවිද්‍යාලයට ආයේ මතක් කරලා දුන්න එකම ලොකු දෙයක්. මොකද නැත්තම් මේ විශේෂයෙන් මේ බිල්ඩින් වල ඉන්න කට්ටිය ගොඩාක් කාර්යබහුලයි. ලයිබ්‍රරියට යන්න අලුතෙන් වෙලාවකුත් හොයා ගන්න ඕනේ. ටිකක් මැදට වෙනකන් යන්නත් ඕනේ. ඉඳලා හිටලා හරි මෙහෙම දෙයක් කරන එක ගොඩක් හොඳ දෙයක්. පොත් ටිකක් තියෙනවා අලුත් පොත් ප්‍රමාණයකුත් ඇවිල්ලා තියෙනවා. එතකොට කට්ටියට හිතෙනවා නිකම්ම ගිහිල්ලා බලන්න ඕනේ තව මීට වඩා හොඳ පොත් තියෙයිනේ කියන එක. ඇත්තටම ගොඩක් හොඳ දෙයක් තමයි මේ කලේ. මේක පුළුවන් නම් මාසෙකට සැරයක් හරි සතියකට සැරයක් හරි කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඇත්තටම විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ විසින් අද දවසේ කෙරෙන්නේ ගොඩාක්ම වැදගත් කාර්යයක්. මොකද කෙනෙකුට පොතක් කියවන්න ලබා දෙනවා කියන එක ඇත්තටම ලොකු පුණ්‍ය කර්මයක්. විශේෂයෙන්ම පරිපාලන ගොඩනැගිල්ලේ ඉන්න කාර්ය මණ්ඩලය ඉතාමත් කාර්යබහුලයි. ඉතින් ලයිබ්‍රරියට එන්න සමහරවිට ඉඩකඩ අවස්ථා නැති වෙන්නත් පුළුවන්. ඉතින් මිනිස්සුන්ට පොත් කියවන්න පුරුදු කරන එක ඇත්තටම ගොඩක් වටිනා කාර්යයක් අද පුස්තකාලයේ විසින් සිදු කරන්නේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දිනෙන් දින දියුණු වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. කාර්යබහුල ජීවිතයක් ගෙවන ඔබට මේ දවස ඉතාමත්ම වැදගත් දවසක් වේවි. ඉතින් මෙවැනිම තවත් දවසක් සමග එකතු වීමට බලාපොරොත්තු ඇතිව අද දවසින් අපි සමුගන්නවා. ඉතින් මීළඟ වැඩසටහන අපි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තවත් එක් පරිශ්‍රයක් තුලකදී පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් එයට මා ඔබ සියලු දෙනාටම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.